හොඳයි. හැම දිනාටම සුබ දවසක්. මට හිතුණා අද කතා කරන්න මේ ඇබ්බැහි වීම ගැන. ඇඩික්ෂන්. ඇබ්බැහි වීම කියන්නේ මොකක්ද? කොහොමද අපි ඇබ්බැහි වීම වෙන්නේ? මොකක් නිසාද ඇබ්බැහි වීමක් කියලා ඒකට කියන්නේ? දැන් සමහර වෙන මේ ළමයා ෆෝන් එකට ඇබ්බැහි වෙලා. මේ ළමයා ටීවී එකට ඇබ්බැහි වෙලා. මෙයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. එහෙම කියනවනේ. මොකක්ද මේ ඇබ්බැහි වෙලා කියන්නේ? හැමදේම ඇබ්බැහියක්ද? ඒ කියන්නේ එකම දේ කරන එක ඇබ්බැහියක්ද? එහෙමත් තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ ඇබ්බැහි වීම කියලා කියන්නේ මොකක්ද? හරියට ඒක අඳුර ගන්න. එතකොට මනෝවිද්‍යාත්මකව ගත්තහම ඇබ්බැහි වීම කියලා කියන්න කාරණා තුනක් එකතු වෙන්න ඕන. මේ කාරණා තුනේ එකතුවක් නැත්තම් ඒක ඇබ්බැහියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුලින්ම ප්‍රධානම දේ තමයි යම් කිසි දෙයක් පොඩියට පටන් අරගෙන ඒක පුරුද්දක් විදියට කරගෙන යන්න ඕනේ. ඒක පළවෙනි එක. ඊට පස්සේ ඒ පුරුද්දක් විදියට කරගෙන යන දෙයට මේ රසායනික ද්‍රව්‍යයක් එකතු වෙනවා. ඒක වෙන්නේ අපේ ශරීරයේ ඇතුලේ. ඒ කියන්නේ දැන් පුරුද්දක් විදිහට ෆෝන් එක බලන කෙනෙක් නම් එයාට රසායනික ද්‍රව්‍යයක් ශ්‍රාවණය වෙනවා අපේ ශරීරයෙන්. එතකොට එයාට ඒ පුරුද්ද නැතුව ඒක ශ්‍රාවණය වෙන්නේ නැතුව යනවා. අන්න එතකොට ඇබ්බැහිය සිද්ධ වෙනවා. ඊට පස්සේ හැඟීම කියන දේ එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මට මෙන්න මේ දේ නැතුව බෑ කියන හැඟීම එයාට එනවා. අන්න එහෙම වෙච්ච තැන තමයි ওই තුන එකතු වුණාම තමයි ඇබ්බැහියක් කියලා කියන්නේ. ඇබ්බැහි වීමක් කියලා කියන්නේ. ඇඩික්ෂන් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මුලින්ම පුරුද්දක් විදියට දෙයක් කරගෙන යන්න ඕනි. ඊට පස්සේ පුරුද්දක් විදියට කරගෙන යන දේ නිසා අපේ ඇඟෙන් ශ්‍රාවයක් පිට වෙනවා. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍යයක් පිට වෙනවා. එතකොට ඒ රසායනික ද්‍රව්‍ය පිට වුණාම මෙයාට හැඟීමක් එනවා. මට මේ දේ නැතුව බෑ. ඔන්න ඔය තුන බද්ධ වෙච්ච තැන, එකතු වෙච්ච තැන තමයි අන්න ඇබ්බැහිය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම ගුරුවරයෙක් නිසා කියන්නම් ළමයින්ගේ ජංගම දුරකථනයට ඇබ්බැහි වීම ගැන. දැන් ඔන්න අපි හැමෝටම නැතුව බැරි දෙයක් නේ අද වර්තමානයේ වෙනකොට ජංගම දුරකථනය කියන දේ. හැබැයි නැතුව බැරි වුණාට මේකට ඇඩික්ට් වෙන්න හොඳ නැහැ. ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. එතකොට කොහොමද මේකට ඇඩික්ට් වෙන්නේ අපි බලමු. ඇබ්බැහි වෙන්නේ කොහොමද? මේක ඇඩික්ෂන් එක හැදෙන්නේ කොහොමද? ඔන්න දැන් පුරුද්දක් විදියට මුලින් ෆෝන් එක පාවිච්චි කරන්නේ පුරුද්දක් විදියට කෝල් එකක් ගන්න, මැසේජ් එකක් යවන්න, YouTube එකේ වීඩියෝ එකක් බලන්න, Facebook යන මුලින් එහෙම. තමන්ගේ සාමාන්‍ය ජීවිතය කරගෙන යන ගමන්, පවත්වගෙන යන ගමන්, තමන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන ගමන් පාවිච්චි කරනවා. මේකට ඇබ්බැහි වීම කියලා කියන්නේ යම් කිසි කෙනෙක් එතනින් ඔබට අපි යම් දෙයක් නිසා සතුටු වෙනකොට මොකක් හරි දෙයක් නිසා අපිට සතුටක් ඇති වෙනවා නම් අපේ ශරීරයෙන් පිට වෙනවා ඩොපමින් කියලා මේ රසායනික ද්‍රව්‍යයක් ඩොපමින්. එතකොට මේ ඩොපමින් පිට වෙන්නේ සතුට නිසා. සාමාන්‍යයෙන් ඩොපමින් පිට වෙන අවස්ථා තියෙනවා හුඟක්. ඒ කියන්නේ අපිට සතුට දැනෙන දෙයක් ස්වභාවික සතුට ගෙනෙන දේවල් නිසා තමයි ඩොපමින් කියන රසායනික ද්‍රව්‍ය අපි හැමෝගෙම ශරීරයෙන් පිට වෙන්නේ. ඩොපමින් පිටවීම නිසා තමයි අපිට සතුටක් කියන එකක් දැනෙන්නේ. එතකොට විභාගයක් සමත් වීම, කෙනෙක් අපිව අගය කරනකොට, ඊට පස්සේ අපි කැමති දෙයක් ලැබෙන එක, තව කෙනෙක් අපිට සොරි කිව්වහම අපි හරි කැමතිනේ අනිත් අපෙන් සමාව ගන්නවනේ. අපි මොන වැරද්ද කරත් අපි කැමති අනිත් කෙනා අපිට දෙවනි වෙලා එයා අපෙන් සමාව ගන්නවා. ඒක හැම මනුෂ්‍ය ගතියක්. හැම මනුස්සයෙක්ගේම යටිහිතේ තියෙන ස්වභාවයක්. කැමැති සමාව ගන්නවා. ඒක මොන තරාතිරම මොන මට්ටමේ වුණත් තමන් කැමති තමන්ගෙන් අනිත් කෙනා සමාව ගන්නවා. නම් එතකොටත් ඩොපමින් ශ්‍රාවය වෙනවා. ඊට පස්සේ තව ගොඩාක් තියෙනවා මේ අලුත් තැනකට ගියාම අලුත් දෙයක් හොයාගත්තාම පොතක් ඉවර වෙනකන් කියවලා ඉවර කරාම අලුතෙන් දෙයක් පටන් ගත්තාම අන්න ඒ වගේ ස්වභාවික දේවල් තියෙනවනේ අපි සාමාන්‍ය මිනිස්සු සතුටෙන් දේවල් වලට හිතා ගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් වුණාම තමයි ඩොපමින් කියන ශ්‍රාවය අපේ ශරීරයෙන් පිට වෙන්නේ.
අන්න එතකොට තමයි අපිට සතුට දැනෙන්නේ. දැන් මේ දුරකථනයේ පාවිච්චි කරන එකත් ওই ඩොපමින් ශ්‍රාවය වෙන්නේ එකක්. ඒ කියන්නේ අලුත් වීඩියෝ එකක් බැලුවහම අලුත් දෙයක් ෆෝන් එකෙන් හොයාගත්තාම පැහැදිලිව සෙල්ෆි එකක් ගත්තාම ලස්සන ෆොටෝ එකක් කැප්චර් කරගත්තාම එතකොට ඔය වගේ දේවලුත් මේ ඩොපමින් ශ්‍රාවය වෙන්නේ බලපාන. එතකොට එහෙනම් කොහොමද මේකේ මේ අබ්බැහිය සිද්ධ වෙන්නේ? එතකොට කෙනෙක් මේ දැන් ඔන්න එයා සාමාන්‍ය පුරුද්දක් විදිහට ෆෝන් එක පාවිච්චි කරනවා. එයාට ෆෝන් එක නිසා ඩොපමින් පිට වෙනවා. එයා දැන් සතුටින් ඉන්නේ. මෙයාට හැඟීමක් එනවා. යම් කිසි කෙනෙක්ට හැඟීමක් ආවොත් මට ෆෝන් එක නැතුව බෑ. ෆෝන් එක නැතුව බෑ. මට ෆෝන් එක නැතුව වැඩක් කරගන්න බෑ. ඇඟ ගැහෙනවා. ඇඟපත ගැහෙනවා. සමහර ළමයි ඇඩික්ට් වෙලා ඉන්නවා මේ ෆ්‍රී ෆයර් ගේම් එකට. එතකොට එයා හිතන මට ගේම් එක ගහන්න නැතුව බෑ. ගේම් එක නැතුව බෑ. ගේම් එක නොගහ හිටියොත් මම කොන් වෙයි. කියලා එහෙම හිතනවා. ඕක තව දියුණුවට වර්ධනය වුණාට පස්සේ නිකන් ඉන්න කොටත් ඇඟිලි වැඩ කරන්න ගන්නවා. මේ අයි ගේම් එකම ගහලා. ගේම් එකම ගහලා මේ විදිහට ඇඟිලි වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ තමන්ගේ සාමාන්‍ය ජීවිතේ තමන්ගේ ඉගෙනගින් කටයුතු, පන්ති යන එක, ගෙදර වැඩ කරන එක, පාඩම් කරන එක, සටහනක් ලියන එක, ඒ කිසි දෙයක් ඔළුවට එන්නේ නැහැ. මෙයාට මතක් වෙන්නෙම මම මේ ගේම් එක සෙල්ලම් කරන්න ඕනි. මම ෆෝන් එක පාවිච්චි කරන්න ඕනි. මම TikTok කරන්න ඕනි. මම වීඩියෝ එකක් ගන්න ඕනි. මම මේ ෆෝන් එක යූස් කරන්න ඕනි. මම FB යන්න ඕනි. හැමතිස්සෙම ඔන්ලයින් ඉන්න ඕනි. අන්න ඒ වගේ මානසිකත්වයට එනවා. ඒ කියන්නේ තමන්ගේ දැනට සාමාන්‍ය ජීවිතේ කරන වැඩ පාඩු කරගෙන තමයි මේ දේවල් කරන්නේ. ඒ කියන්නේ යා ඒකට ඇඩික්ට් වෙලා. හරි? පොඩි දරුවෙක් ඉන්නෝ නම් ටීවී එකට ඇබ්බැහි වෙච්ච, ඇඩික්ට් වෙච්ච. එතකොට ඒ දරුවා හිතන්නේ මම ටීවී බලන්න ඕනි. මම මේක බලන්නම ඕනි. එතකොට මම බැලුවේ නැත්නම් මේක හරියන්නේ නැහැ මට. දරුවගේ මනසේ එහෙම හැදෙනවා. ටීවී එක දාලා දෙනකන් මොරණ්ඩුයි. අම්මා තාත්තට බයිනවා, කෑ ගහනවා, කකුල් පොළවේ ගහනවා. ඇයි? එයා ඒකට ඇඩික්ට් වෙලා, ඇබ්බැහි වෙලා. එයාට ඩොපමින් ශ්‍රාවය වෙන්නේ නැහැ. එයාට සතුටක් දැනෙන්නේ අනිත් කිසි දෙයකින්. එයාට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නට, අලුත් ඇඳුමක් ගෙනත් දුන්නට, පොතක් කියවන්න හිතෙන්නේ නැහැ. එයාට ඕනේ ටීවී එක බලන්නමයි. දැන් ওই ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච ළමයිත් එහෙමයි. මොන දෙයක් අලුතෙන් ගෙනත් දුන්නත් ට්‍රිප් එකක් ගියත් සමහරු ඉන්නේ ට්‍රිප් එකේ නෙමෙයි. ට්‍රිප් එකක් ගියාට ඉන්නේ ට්‍රිප් එකේ නෙමෙයි. එයා ඉන්නේ ෆෝන් එකේ. එයා ඉන්නේ අර AC එහෙම තමයි. කොච්චර ලස්සන තැන් වලට ට්‍රිප් එක ගියත් අනිත් ළමයි ගිහිල්ලා ඒගොල්ලොත් ෆෝන් එකෙන් තමයි ෆොටෝ එකක් ගහනවා, ගෙදරට කෝල් කරනවා, යාළුවන්ට කෝල් කරනවා, FB ලව් යනවා. නෑ අරයට ඒක ඕනේ නෑ. එයා ගේම් එකට ඇඩික්ට් නම් එයා ඒක. ඊට පස්සේ TikTok වලට ඇඩික්ට් නම් එයාට අර ට්‍රිප් එක ගිය සුන්දරත්වයේ විඳින්න ඕනේ. එයා TikTok කරනවා. මේ සමහර ට්‍රිප් එක ගිහිල්ලත් මේ ලෝකේ ෆොටෝ එකක් ගන්න තියෙන හොඳම එකෙන් නෙමෙයි ෆොටෝ එක ගන්න. ඒ කියන්නේ මේ ලෝකේ ෆොටෝ එකක් ගන්නවා නම් වීඩියෝ එකක් ගන්නවා නම් ගන්න තියෙන හොඳම කැමරා එක තමයි අපේ S2. මොකද ඒක සේව් වෙනවා. අපි මරණකම් මේක සේව් වෙලා තියෙනවා අපේ මොළේ. දැන් මට අදටත් මම ගිය තැන්වල සමහර දේවල් හොඳට මතකයි. වෙච්ච සිද්ධි දැකපු දේවල් අදටත් මම සමහරුම මතක තියාගෙන ඉන්නේ කලින් රූපේ. කලින් සංසිද්ධි වලින්. කලින් එයාට අමතපු විදිහ. එතකොට එහෙම වෙන්න හේතුව මගේ මෙමරි එකේ සේව් වෙලා තියෙනවා මේ එයා මෙහෙමයි කියලා. එතකොට ඒ නිසා තමයි මට එයාව ඒ විදිහට සේව් වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව A to Z මතක ඒකයි. මම ඒ දේ කැප්චර් කරගෙන තියෙන්නේ මගේ ෆොටෝ ගන්න තියෙන, වීඩියෝ කර ගන්න තියෙන හොඳම දේ මගේ S2. ඒක තියෙන්නේ මගේ ඔළුවේ. මගේ මෙමරි එකේ. එතකොට ඒක ජීවිතේටවත් මැකෙන්නේ නැහැ. එතකොට මේ අබ්බැහි වීම කියන දේ සිද්ධ වෙන්නේ මම අර කලින් කිව්වා වගේ පුරුද්දක් විදියට දෙයක් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඩොපමින් කියන දේ ශ්‍රාවය වෙනවා. එයාට හැඟීමක් එනවා මේ දේ නැතුව බෑ කියලා. මේකේ තියෙන භයානකත්වය තමයි අබ්බැහි වුණාට පස්සේ ඒ අබ්බැහි වෙච්ච කෙනා ඒ දේ හම්බුන් නැත්තම් මුරණ්ඩු වෙනවා. එයා දරුණු වෙන්න පුළුවන්. මිනි මරමක් දක්වා යන්න පුළුවන්. දැන් පෞගිය වෙසක් සතියේ චාව කච්චේදීනේ අයියා කෙනෙක් නංගිව ඝාතනය කරලා තිබ්බා ෆෝන් එක ඉල්ලුවා දුන්නේ නැහැ කියලා. ෆෝන් එක ඉල්ලුවා කියලා. ඒ කියන්නේ එයා කැමති නෑ නංගිට ෆෝන් එක දෙන්න. එතකොට ඉතින් ඒ නිසා එයා නංගිව ඝාතනය කරලා. ඉතින් මේ වගේ දේවල් පවා සිද්ධ වෙන්නේ මෙන්න මේ ඇඩික්ෂන් එක නිසා. එහෙනම් ඔයාලත්
කිසිම දෙයකට ඇඩික්ෂන් වෙන්න එපා, ඇබ්බැහි වෙන්න එපා. තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ ඇඩික්ෂන් එකකින් තොරව ගෙවාගෙන යන්න උත්සාහ කරන්න. එහෙනම් බොහොම ස්තුතියි.